මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුද්ධ ප්‍රතිමා නිහඬව පිළිඹු කළේ යුගයක ශාස්ත්‍රීයත්වය, අභිමානවත් ශිෂ්ටාචාරයක ප්‍රෞಢත්වය. 2001 අවුරුද්දේ මේ ලෝක උරුමය තලීබාන් අන්තවාදීන්ගේ ප්‍රහාරයකට ලක්වෙනවා. බාමියන් නිම්නයේ ඓතිහාසික බෞද්ධ උරුමය ලෝකයටම අහිමි වෙනවා. ඒ මහා විනාශය ශ්‍රී ලාංකික අපටත් ඇති කරන්නේ සුවිශාල සංවේගයක්. සංවේගය ආවේගයක් බවට පත්කරගත් තරුණ පිරිසකට බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් නිසිමඟ පෙන්වනු ලබනවා. වෛරයෙන් වෛරය නොසන්සිදේ. ඔවුන්ගේ ආවේගය ඵලදායි කර්තව්‍යයකට යොදාගැනෙන්නේ රම්බඩගල්ල විද්‍යාසාගර පිරිවෙන් විහාරස්ථානයේ පිහිටා තිබුණු සිත්පිත් නැති මහා ගල්කුල සිත්පිත් ඇත්තන්ගේ නෙත්සිත් සනහාලන ශෛලමය බුද්ධ ප්‍රතිමාවක් බවට පත්කිරීමට මුලපුරමින්. ඔබ මේ දකින්නේ කුරුණෑගල රිදීගම රම්බඩගල්ල මොනරාගල විද්‍යාසාගර පිරිවෙන් විහාරස්ථානයේ 2002 ඉඳලා ආරම්භ කරලා සිදු කරගෙන එන ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා නිර්මාණය පිළිබඳ කටයුතු. මේ වෙලාවේ ඉන්දියන් ශිල්පීන් 10 දෙනෙක් මේ කටයුතු ලේදිලා ඉන්නවා. දැන් අවුරුදු 7ක් පහු කරමින් අවුරුදු 7කුත් මාස 2ක් පුරා මේ කටයුතු සිදු වෙමින් පවතිනවා. බෞද්ධ පසුබිම තුළ ලක්වාසී චින්තනය පෝෂණය කළ සාරවත් සෞභාග්‍යවත් අතීතයකට උරුමකම් කියන අපේ පැරණි ඉදිකිරීම් විහාර කර්මාන්තය වාරි කර්මාන්තය අදටත් විදේශිකයන් පවා මවිත කරවන දේවල්. අදටත් ඒ නිර්මාණ නෙතින් බැලීමෙන් සිතින් දැකීමෙන් ඇතිවන හැඟීම වචනයට නගන්න අපේ දැනුම නම් ප්‍රමාණවත් වන එකක් නැහැ. අනුරාධපුර යුගයේ නිමවුන අවකන පිළිමය, සමාධී පිළිමය, ගල් විහාරයේ බුද්ධ ප්‍රතිමා මේ සියල්ලේම මූලිකත්වය අරගෙන කටයුතු කළේ එදා රජදරුවන්. එදවස ඒ ශ්‍රී විභූතිය නැවත ගොඩනගන්නට මෙවර මූලික වන්නේ මහා සංඝ පරපුරේ යතිවරයාණන් වහන්සේ නමක්. එගොඩමුල්ලේ අමරමූලි හිමියන්. උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය සඳහා හොඳම නිදසුනක් මේ. ඒ කාලේ මොන විදිහේ සෞභාග්‍යමත් සමාජයක් මේ රටේ පැවතුනාද? සීගිරි කැටපත් පවුරේ කුරුටු ගිලිව්වේ අපේ අතීත සාමාන්‍ය ජනතාව බොහොම ඉහළ ශිෂ්ටාචාරයක සભ્યත්වයක හිටපු ජනතාව ඒ කැටපත් පවුරේ කුරුටු ගිලියමින් ඔවුන්ගේ සෞන්දර්යාත්මක සිතිවිලි යම් බඳු ආකාරයකින් සටහන් කළාද ඇතෙන්ම එම අතීත යුගය හා සසඳා බලන විට මීට අවුරුදු 1500කට එහා බටහිර එංගලන්තේ ප්‍රංශ ජර්මනි ඔය වගේ රටවල් වල ජනතාව ඉබඳු සංස්කෘතියකට හිමිකම් කිව්වේ නැහැ. අපට අතීත සભ્યත්වයක් ශිෂ්ටාචාරයක් ඉහළ මට්ටමේ දා තිබුණත් අද අපි ඉන්නේ කොතනද කියලා මේ දර්ශනයේ දකින පමණින්ම බොහොම දෙනාට කල්පනා වෙනවා. එපමණක් නෙවෙයි අපි මේ වගේ නිර්මාණයක් කරමින් මුළු ජනතාවටම කිසියම් චින්තනයක් ලබා දෙනවා. ඔබ අතීතයේ ඒ වගේ අතීත ජනතාවකට උරුමකම් කියන પરම්පරාවලට උරුමකම් කියන ජනතාවක් නම් ඔබේ අනාගතයත් මේ වගේම සෞභාග්‍යමත් අධිෂ්ඨානශීලී ඒ වගේම වීර්යවන්ත ක්‍රියාදාමයකින් සෞභාග්‍ය කරා එළඹිය යුතු නිර්මාණයක් නේද මේ සිද්ධ වෙන්නේ. ඔබත් ඒ බඳු චින්තන පරිවර්තනයක
කොටස්කරුවන් නේද කියලා ඔබ සියලු දෙනාටම කල්පනා වෙනවා ඇති. අවුකන පිළිමේට අවුරුදු 1500කට පසුත් ගල් විහාරයට අවුරුදු 800 ගණනකට පසුත් සිදුවන මේ පිළිම නෙලීම තවත් සුවිශේෂී වෙන්නේ අඩි 67.5 කුස ශ්‍රී ලංකාවේ විශාලතම ශෛලමය සමාධි පිළිමේද වන නිසායි. අවුරුදු 7-800කට පස්සේ ශ්‍රී ලංකාවේ කළුගලෙන් කෙරෙන නිර්මාණයක් සිදු කිරීමේ කටයුතු තමයි මේ විදිහට සම්පූර්ණ කරගෙන යන්නේ. මේ කටයුත්ත මීට අවුරුදු 5කටත් පෙර අපි ඇහුවා මේ පිළිම වැඩ ඉවරනකොට මේ රටේ යුද්ධ නවතිනවා කියලා. අපිට ඒ දවස්වල ඒක හිතා ගන්නත් පුළුවන් උනේ නැහැ. ඇත්තම පිළිම වැඩ අවසන් නැති වුණත් පහුගිය මැයි මාසේ මේ රටේ යුද්ධේ නවතින්ට අවසන් තිත ලැබුණා. ඒ වගේම පිළිම වැඩ සරු සම්පූර්ණ වෙන විට මේ රටේ ඔය ඩෙන්ගු සූකරුණ වගේ වසංගත සියල්ලක් නැවතිලා රට බොහොම ශාස්ත්‍රීය වෙනවා සෞභාග්‍යමත් වෙනවා කියලා තමයි ප්‍රකාශ කරන්නේ. කුරුණෑගල නුවර පාරේ මල්ලව පිටිය හන්දියෙන් හැරි කැප්පෙටිගල පාරේ රිදීගම හරහා රම්බඩගල්ල මොනරාගල විද්‍යාසාගර පිරිවෙන් විහාරස්ථානයට ළඟා වෙන්න පුළුවන්. නුවර පාරේ ඉඳලම විහාරස්ථානයට දුර කිලෝමීටර් 20ක්. ඈතින් පෙනෙන්නේ කුරුණෑගල මාතලේ දිස්ත්‍රික්කයෙන් වෙන් කරන ඇටිපොළ කන්ද. විහාරස්ථාන භූමිය හරිම මනස්කාන්තයි. පූජා භූමිය වටා පිහිට ඇති බිසෝගල් කන්ද, නෙල්ලිගල කන්ද පරිසරයට ගෙනෙන්නේ පුදුමාකාර ශාන්ත බවක්. එය හිතට අපූර්වට දැනෙනවා. මෙවැනි ඉදිකිරීමක් ඇස් දෙකින් දකින්න ලැබීමත් අපේ ජීවිත කාලය තුළ අපි ලබාගත්තු සුවිශේෂ භාග්‍යයක්. ඔබ මේ දකින්නේ